ජාතික ඵලයේ ඉස්සුරින් වන්නකෝ ජාත්‍යන්තර ඵලයේ ඉස්සුරින් වන්නකෝ ඉවරයි ඒ සමාජයේ පාදක ආදරණීය සිංගාපුර අපි ළමා සමාජය සමග එවනම් කරන්නේ ආරම්භ සිදු වෙනවා ඔයාලද මම නම්බර එක දුන්නේ මේ මෙහෙම හරිද හරි හොඳයි මේකෙදි ඉස්සරහ පොත ගන්න දාන්න මට ඕක ගන්න ඕම මම ලයිව් එකේ ඉන්න ගන්න බෑනේ ඒක වයස අවුරුදු 19න් පහළ තරඟය ආරම්භ කිරීමටයි සූදානම් වයිකාල සින්දාර්ථ ප්‍රදේශයේ පුංචි අපි ළමා සමාජය සංවිධානය කරන පාපැයි සවාරිය ඉතින් ප්‍රධාන මිනිසු වශයෙන් සම්පත් ක්‍රිෂාන්ත සහයෝගය ලබා දෙනවා වුන්ට ඒ වගේම දමිත් මංචනායක ගම්පියස ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජනය හරිද හරිද වා කිව්වා ඔක්කොම කියලා දෙන්න ඔක්කොම දෙමුත් කරා ලාලයි බයික් එක පුතේ මේ සිපරේ කොහා හරි පහන්ට කියන්න හොඳට පදින්න කියලා දාලා තියෙනවා කමෙන්ට් එක. මට කියන්න මෙතනින්. හරි හරි බෝට් එක ඉස්සරහ යන්න. බෝට් එක හරිනේ. බෝට් එක ඕන. මේ බෝට් එක උඩ එකයි. එක වියලා එක කොලාල්ලා මගේ බයිසිකලේ. මේ සාම සවාරියක්ද අතන්න නේද? අතන්න නේද සාම සවාරියද? සාම අතන එක සාම. අර වගේ. යා ලෝරිය අරින්න ලෝරිය බයික් කාලා හන්දියේ තමයි ස්ටෑන්ඩ් එක කොට්ටුවර් පාමුල් සවාරිය ආරම්භ කරලා ඉස්සරහ ගන්නේ පුතාතිය පුංචි අපි ළමා සමාජයේ දාලා ගන්න. අද පුතේ මේක දාන්නකෝ. බයිසිකල් නම් ගොඩක් ගියා හැබැයි. බයිසිකල් නම් ගොඩක් ගියා. බයිසිකල් අයින් කරනවා. හරිද? හරි හරි. සාම සවාරියක් වශයෙන් තමයි වයිකාල හන්දිය දැනගන්න තරගේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ පුංචි අපි ළමා සමාජයේ සංවිධානය කරන පාපැති සවාරිය මැරතන් ධාවන තරගේ පැවැත්වුණා. ඉන් අනතුරු වයස අවුරුදු 14න් පහළ බයිසිකල් සවාරිය පැවැත්වුණා. දැන් වයස අවුරුදු 19න් පහළ තරගයයි පැවැත්වීමට සූදානම. සාම සවාරියක් වශයෙන් වයිකාල හන්දියට යනතුරු ඉතින් හොඳ තරගයක්දී මේ තරගයේ පුරාවටම ලයික් කරන්න ෂෙයා කරන්න මොන හරි තියෙනවා නම් කියන්න හොඳට පැහැදිලිව පේනවද සද්දය ඇහෙනවද සවුන්ඩ් කොහමද වොයිස් කොහමද කියන්න පොඩ්ඩක් අයිය අරගේ ඉස්සරහා ගන්න බැරුණා අර ආවේ නෑ. එහෙමද? ඒක ස්පීඩ් එකක් බැරුවියද? ඔව්නේ බන්ච් එකේ හතක් ඇවිල්ලා එකෙක් ගලවුණාට පස්සේ ගලවුණ එක්කෙනා එක හිටියානේ යා බයිසිකලේ. එහෙම බෑ ඔයා කියන්න ඕනේ. ඊවට යන්නේ නැත්තම් මොකද කරන්නේ? ලයිව් එක දෙන්න යනවා. එයා බයයි එයා බදින්නේ නෑ. අර එක කොල්ලේ වැදිලා වැටුණානේ.
අවසන් තරගයේ වේගවත් වුණා වයිකාල මන්සන්දියේ සිට. ඒ ප්‍රධාන සංවිධායක ක්‍රිෂාන්ත ලාල් සහෝදරයා ඉන්නවාද අතුරුපැත්තේ මාත් එක්ක. ඉතින් ඔහුගේ පුතුණුවන් වයස අවුරුදු 15 තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගත්තා. කියන්නේ දුප්පතාගේ ක්‍රීඩාවකට අද ඒ විදිහට කරන්න බෑ විශාල මුදල් පිළිවෙලක් දරන්න ඕනේ පුහුණු වේම් කරන්න පාවලියක් සදා ගන්න. ඉතින් දෙමව්පියන්ගේ වටිනා කියන සහයෝගය මේ දරුවන් ලැබිලා තියෙනවා. වයස අවුරුදු 19 පාස් කරන්නේ ඉතින් තරගයේ වේගවත් වෙනවා උන් පුත්තලම් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ක්‍රීඩකීන් වයස අවුරුදු 19න් පහළ. ඉතින් සඳරුවන් බින්දු ගැන කතා කර යුතුයි. ඉතින් මේ ප්‍රදේශයේ මේ මාර්ගයේ කොළඹ ඉඳන් මම හිතන්නේ මතුරන්කුලිය ප්‍රදේශයේ ගම්පියසට කොළඹ ඉඳන් ඉතින් යුදහමුදා නියෝජනය යුදහමුදා පුහුණුවීම් කරලා කඳවුරේ සිට මේ යන දුර ප්‍රමාණය මැදි ඔහුට පුහුණුවීම් කරන්න ඉතින් සඳරුවන් බින්දු කිලෝමීටර 6න් වට කියද? කිලෝමීටර 6න් වට 10යි. ඒ කියන්නේ කිලෝමීටර 60ක තරගයක් පැවැත්වෙන්නේ. වයස අවුරුදු 19න් පහළ තරගයේ මේ ප්‍රධාන සංවිධායක මහත් සමග සිටිනවා යතුරු බැදියේ. වෙනවා විටින් විට තාමත් ප්‍රධාන පුකුරක් වශයෙන් තමයි ඔවුන් තරඟ වදින්නේ. ඔයා පහුවෙන්නකෝ. වේගවත් වෙනවා විටින් විට. අංක 42 අසිට වනාන්දු අංක 39 යෝ අපි දාගමු ඉස්සරහට.
වෙන්න යන්නේ නැහැ. හොඳ රයිඩර් කෙනෙක් හම්බෙලා ඉන්නවා මට යතුරු පැදිය බදින්න. කියන්න ඕනේ නැහැ කිසිම දෙයක්. ඉතින් වැඩේ ගන්නට යනවා වැඩේ ලස්සනට. තරගේ වේගවත් වෙනවා විදිහ විදිහ. පළමු වටේ නිමාව වට ගන්න පෙන්නනවාද වට ගන්න හරි පළමු වටේ නිමාව Pereira 1 සායිත් මුල් පොකුරෙන් මිදුණා. ඉතින් වේගය වැඩි කරනවා වයිකාල මන්සන්දියේ සිට වේගය වැඩි කරනවා සායිත් ක්‍රීඩකයා. ඉතින් කුඩා ක්‍රීඩකයෙක් වුණත් මුල් පොකුරේ මිදී ඉදිරියට ඇදී ගියා. මෙන්න ප්‍රධාන පොකුර. දෙවන පොකුරේ කිසිම වේගයක් අපිට ලැබෙන්නේ නැහැ. අපිට මොකද ක්‍රීඩකයෙක් ඉඳලා මේක දිලයක් දුන්නා. මුල් පොකුරෙන් මිදී ඉඳලා කුඩා ක්‍රීඩකයෙක් වුණත් වේගය හොඳට බලපාන කරනවා මුල් පොකුරෙන් මිදීමට ඊට 500කට වඩා කාල පරතරයක් ලබා දෙනවා. අපි වටයක්ම මේ ක්‍රීඩකයා සමග ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන්න අනතුරුවයි දෙවෙනි පොකුරෙන් අපි උත්සාහ කරන්නේ. මේ වටේ අවසන් වනතුරු ක්‍රීඩකයා සමග අංක 48 සාහිත් ක්‍රීඩකයායි තනියම ඉතින් හොඳ වේගයක් ලබා ගන්නවා. ඉතින් ජාත්‍යන්තරයේ ජය ගැනීමට නම් මෙවැනි ක්‍රීඩකයන් මෙවැනි තරඟ වලට සහභාගී වෙ යුතුයි. තරඟ සංවිධානය කර යුතුයි. ඉතින් නැවතත් පුංචි ළමා සමාජයේ අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කරන පිටාන්ත නාල් මගේ දැන් අතුරුපැදිය උදාවරණය කරනවා. ඉතින් මොකද අපි ස්තුතිවන්ත වෙනවා. මොකද පුත්තලම් දිස්ත්‍රික්කයේ කිව්වම අපිට දැන් හිතට එන්නේ සඳරුවන් පින්තුව ඔය මාධ්‍යමකට බලන්න. අපි එන්නම් පාටේ කියලා කියලා. ඉතින් ඉස්සර අපි දමිත් වංචනායක මේ ප්‍රදේශයේ දැන් විදේශගතව සිටින ශ්‍රී ලංකා ගුවන්
ගුවන් හමුදා නියෝජනය ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජනය දමිත් වංශනායකගේ ගම්පියස ඉතින් එවැනි ජාත්‍යන්තරයේ ජයගත් ජාත්‍යන්තරයේ දිනවපු රත්න කීර්තියක් ගෙනාපු ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය එවැනි ක්‍රීඩකින් බිහිවීමට නම් මෙන්න මේ රැල්ල මේ පාපැදියට ආදරය කරන ක්‍රීඩා නෝලී සිටිය යුතුයි. පාපැදි ක්‍රීඩකයන් සිටිය යුතුයි. ඔවුන් ඉදිරිපත් කරන ඔවුන්ගේ දෙමාපියන් ඥාතික මිත්‍රාදීන් අනිවාර්යයෙන් සිටිය යුතුයි. වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකෙක් තමයි. මම හිතන්නේ වයස අවුරුදු 16ක් විතර ඇති මේ ක්‍රීඩකයාට. ඉතින් වේගය වූ දැඩි කරනවා මීටර් 700 මීටර් 1000ක් කිලෝමීටර් භාගයක් විතර පරතරය මේ දෙවනි වටය ආරම්භයේදී පරතරය නදවාගෙන තිබෙනවා. ඉතින් මේ සමග අපි ස්තුතිවන්ත වෙනවා අතහිට සහයෝගය ලබා දුන් සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා මේ බක්මා වසන්ත උද්‍යානයේ පැවැත්වීමට ඉතින් සහයෝගය ලබා දුන් සෑම සියලු දෙනාටමත් ඒ වගේම මුල මැද අග ලෙස දිගට දෙන්න සූදානම් සිටවා ඩිලි ජය සංකේතය ඉතින් ෂෙයා කරන්න හැමෝම ඉන්න හැම සියලු දෙනාම ෂෙයා කරන්න මේ තරගය. මොකද මේ තරග දැකීමෙන් තමයි තවත් ක්‍රීඩකින් ක්‍රීඩාවට ඇබ්බැහි වෙන්නේ. ඉතින් අපි එයයි කර යුත්තේ. මොකද රටේ පවතින අපි දන්නා මන්ත්‍රාව්‍ය වූ දුර මේ තරුණයින් මේ අපේ ළමා ලෝකේ විලාස දැක තියෙන මේ වන විට ඉතින් ඒක අතමිදීමට නම් අපි කරන්න ඕනේ ක්‍රීඩාවට දායකත්වයේ දීම ක්‍රීඩාවට දරුවන් ඇබ්බැහි කිරීම පමණයි. ඉතින් එවැනි තරග මාලාවන් පවත්වන සෑම සියලු දෙනාට සහ අතහිත ශක්තිය ධෛර්යය ලබා දුන් සියලු දෙනාටම අපි ස්තුතිය පළ කරනවා. වයිකාල මන්සන්දියේ සිට දෙවෙනි පොකුර රූපරාම ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒත් සමග යන්නේක තේරුමක් නැහැ. නමුත් අපි ගමන් කිරීමට සූදානම්. දෙවෙනි පොකුර සමග වයිකාල මන්සන්දියේ සිට නෑ ඉතල යන්න අමාරුනේ. වයිකාලේ කරන් දෙන්නේ. ඊට මෙයාවත් අපිට බේරවන්නේ. ඒකට බේරවන්නේ. මෙතන බෑ බයික් එක දාන්න ඉපනම් වටිනවා බයික් එකක් තියෙනවා දාන්න මෙයාව. ඒක තමයි බයික් එක දැම්මොත් මොකද මෙයාට ඒක කේස් එකක් නැහැ නේ අපිට. මෙයාව තනි කරන්න ඕනේ නැහැ. මේ විශාල සහයෝගයක් ලබා දෙනවා ගමේ අය. සිතාර්ථ ගමේ අය මොකද හේතුව ජල පෝෂණ කලාපයක් මේ කලාපය. ඉතින් ඊයේ සිට විදුලිය නැහැ. අධික වර්ෂාපතනය නිසා විදුලි රැහන් බිඳ වැටිලා. ඉතින් ඒවත් යථා තත්ත්වයට පත් වෙන අවස්ථාවේ තමයි මේ සහයෝගය ලබා දෙන්නේ මේ ක්‍රීඩකීන්ට. මේ ඔළුව පාත් කරන්නේ. ඔළුව පාත් කරන්නේ වතුරක දාලා ඉතින් ළඟ රූපරාම ක්‍රීඩකයාගේ ඉතින් පුතා ක්‍රීඩකෙක් වයස අවුරුදු 19 15 උනත් තරග වදිනවා ඉතාමත් හොඳින් වේගය දැඩි කර ගන්නවා. ඉතින් මේ තමයි දැක්කිය මේ තියෙන්නේ. බඩ අටයි කියලා පෙන්නනවා අපේ රෝඩ් ක්‍රීඩකයා. කවුරුහරි බයික් එකක් තියෙන කෙනෙක් කවුරුහරි එන්න කියන්න පුතේ මෙයාත් එක්ක යන්න. මේ බයික් එකක් එන්න වාරයත් එක්ක යන්න. වදීද වැහිටක්. වේගය වැඩි වෙනවා. සෙනාල් ගැම්මා කල්ලමු කියලා කියනවා. ඉතින් ගැම්මා කල්ලමු සෙනාල් අපි. ඉතින් ඇත්තටම හොඳ ඉරියව්වක් දකින්න පාපැදිය තුල. ඉතින් මේ තමයි ක්‍රීඩාවේ ප්‍රගුණ කිරීම. ක්‍රීඩාවට පාපැදියට තියෙන ආදරය, ශක්තිය, දෙපයේ වාරුව දැඩි වෙන මේවා දෙපයේ වාරුව ඉතාමත් අනුරාම ලබා දෙන්නේ. ඉතින් හොඳ ඉරියව්වක් තිබුණා මේ ක්‍රීඩකයාගේ. ඉතින් අපි දන්නවා පාපැදියේ ලස්සනම වටිනාම කියන ඉරියව්ව තමයි චන්දන සුජීවට හිමි අපි කියන්නේ දියකාවා කියලා. ඉතින් 90 දශකයේ 90 94 95 කාල සීමාවන් වල වේගය වැඩි කරනවා. තා බයික් එකක් දාන්න වරයා ගාවට. මේ අහනගාව යන්න බයික් එකක් ඕන. එයා තනියමනේ යන්නේ. අරයට බයික් එකක් ඕනේ ළඟට. නැත්නම් මොන හරි පේස් වුණොත් අපි දකින්න දන්නේ නැහැ ඒකයි. මම දාන්න දෙන්නේ නැහැ. අර තනියම යන්නේ අර. හරි. වාහනයක් දැම්මොත් අයින් කරලා දෙන්නේ මුකුත් නැහැ. අපි සම්පයින්න අර. මොකද සම්පා සෙකන්ඩ් පංචායත් එක සම්පත් වෙනවා. අපි ඒකක් දෙන්න බෑ. මල්ලි බයික් එක ගන්න ඵලයන් උගාවට. අපි එනවා සැරෙන් සැරේ එන්නේ ඒකයි. මේක යවන්න මම. ඈ?
ඔයා මේ එපා යවන්න බව බංච කවල. බංච කවල. අය. සමීර ඔය ගන්න සමීර ඔබ යමන් ඉස්සරහට එහෙට යමන්. ඉතින් දෙවෙනි බංච් එක මං හිතන්නේ විනාඩියකට ආසන්න කාල පරාසයක් තියෙනවා දෙවෙනි බංච් එකට. යා. දෙවන පොකුර වර්ෂාවක් ලැබෙනවා. වර්ෂාවකුත් යනවා. ඉතින් අපි බලමු. ගන්න ගිහිල්ලා වැඩි. අතන අර පොඩ්ඩක් දුර.
ඉතින් පළවෙනි ක්‍රීඩකයා සහ දෙවෙනි ක්‍රීඩකයා අතර විරාජයකට එහාගේ කාල පරාසයක් තියෙනවා. දෙවෙනි එකට යන්න කාලයක් නැහැ. නමුත් අපව යනවා මේ මාර්ගයේම. අද තරගයේ පළවෙනි ස්ථානය ලබා ගත්ත උදෑසන වයස අවුරුදු 17න් පහළ පාත්‍රපු තරගයේ ඉතින් හොඳයි මෙහෙම තරග පවත්වන එක. ඉතින් ලංකාවටම ඕපන් කරන්න බෑ. ඔයාලා දකිලාවේ දකීවි. මොකද කිලෝමීටර් 6ක වටයක් තමයි මේ ඉන්දියා වාහන රථබලයක් කිලෝමීටර් 6ක වටයක් පවත්වන්නේ. ඉතින් කුඩා ළමයි සංකේ සංවිධානය කරලා තරගයේ අපිට ආරාධනා දියත් පස්සේ දාමු. එනවා. විනාඩියකට එහාගේ කාල පරාසයක් රඳවාගෙන තිබෙනවා ඔබ මේ තරගය තුල. විනාඩියක මං හිතන්නේ තරගය ආරම්භ වෙයි දෙවෙනි වටේම ඔහු ක්‍රියාත්මක වුණා මුල් පොකුරේ පිටීමට. ඉතින් කුඩා ක්‍රීඩකයෙක් වුණත් හොඳටම ජම්ප් කරලා තරගය දාන්න දෙන්න බං. බයිසිකල් දාන්න දෙන්න. පුත්‍රා දිස්ත්‍රික්කයේ නියෝජනය කරන යූසුෆ් ඉතින් ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් සඳහන් පිටුවක් වගේම ඉතින් ක්‍රීඩකයෙක්ගේ ආවාසය ඔබ ලැබෙනවා.
48 යෝසොප් විනාඩියක කාල පරාසය රඳවාගෙන තිබෙනවා මේ වෙනකොට පුරා සමග වයස 19 පාල වයිට් කාල කරගෙන යනවා සහ සාහිත් ක්‍රීඩකයා මේ වෙන විට විනාඩිය කාල පරාසය රඳවාගෙන තිබෙනවා මුල් පොකුරත් සමග වයිට් කාල සිද්ධාර්ථ ගමේ මුචි ළමා කැල ළමා සමාජය සංවිධානය කරන පාපේ සවාරියේ වයස 19 පහළ අපි පංචක දෙමු වට ඉවර වෙන්න කිලෝමීටර කීයක් තියෙනවද? බයික් ඒක එතනින් ගිහිල්ලා. මුල මැද අග ලෙසට දිගට සජීවීකරණය ඩිලී ට්‍රොෆි 4 වෙනි තරගය. ඉතින් වයස අවුරුදු 19 පහළ වයිට් කාල ප්‍රදේශයේ සංවිධානය කරපු තරගයේ ඉතින් විනාඩියකටත් එහාගේ කාල පරාසයක් මේ වෙනින් රඳවාගෙන තිබෙනවා ක්‍රීඩකයා සාහිත් ක්‍රීඩකයා ඉතින් මෙවැනි තරග වාලාවන් දකිද්දි මෙවැනි ක්‍රීඩකයන් දකිද්දි අපිටත් නැවතත් වයසින් ආපස්සට යන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා හිතෙනවා. ඉතින් අපේ මේ ගානවා ඉතින් අපිටත් ගානවා කැමරාවටත් ගානවා. ළඟ රූපරාමු මුල මැද අග ලෙසට දිතර ඩිලී ජය සංකේත ඩිලී ට්‍රොෆි සජීවීකරණය තවත් වට 6ක් තියෙනවා. මාර්ගය නම් ඉතා පටුයි කිලෝමීටර් 6ක වටයක් තමයි තියෙන්නේ. යමු. යවුම අයියේ. අයියේ. මෙහෙම ගිහින් තවත් වට 6ක් තරඟ වැදිය යුතුයි. අංකල් පොඩ අයින් ඉන්නකො අංකල් පොඩ අයින් ඉන්නකො. මුල් පොකුරේ මිදී එක් ක්‍රීඩකයෙක් ඉදිරියට දෙවෙනි පොකුරේ මිදී ක්‍රීඩකයෙක් ඉදිරියට ඇදී එනවා. අපි බලමු අංකය මොකද්ද? ප්‍රධාන පොකුරේ මිදී මම හිතන්නේ විනාඩියේ කාල පරාසයක් තියෙනවා පළමු ක්‍රීඩකයා සමග මේ දෙවෙනි ක්‍රීඩකයා. අංක 43 විනාඩියක තප්පර 20යි කාල පරාසය අංක 43 සම්පත් ක්‍රීඩකයා විනාඩියයි තප්පර 20 කාල පරාසයක් තිබෙනවා මුල් ක්‍රීඩකයා සමග. ඉතින් අපි ප්‍රධාන පොකුර පේනමානේ ප්‍රධාන පොකුරේ වේගයක් පේන්නේ අපිට. ඉතින් නිතැන්ගෙන් අනිත් ක්‍රීඩකයින්ට දුර වැඩි කර ගැනීම හැකියාව ලැබෙනවා. මෙන්න නැවත වේගය වැඩි වෙනම් ප්‍රධාන පොකුර. අපි බලමු ප්‍රධාන පොකුර. යූසප් යනවා. ඉතින් ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉදිරියෙන් ගමන් කරනවා මුල් ක්‍රීඩකයා සමග ප්‍රධාන පොකුරත් එක්ක ගත්තොත් විනාඩියකමාරක විතර කාල පරාසයක් තියෙනවා. ප්‍රධාන ක්‍රීඩකයා මුල් පොකුර සමග තප්පර 30ක විතර කාල පරාසයක් තියෙනවා.
ස්ටාර්ට් වික්‍රමසිංහ අංක 40 වෙනි ක්‍රීඩකයා. දෙවන පොකුරේ සිටින අංක 49 මොහමඩ් යූසුෆ් සිටිනවා. පළවෙනි ක්‍රීඩකයාගේ අයියා දෙවෙනි පොකුරේ. ඉතින් කිසිසේත්ම වේගය වැඩි කරන්නේ නැහැ. මොකද මල්ලි ඉදිරියට ගිහිල්ලා ඉන්නේ. මල්ලි ඉදිරියට අංක 41 චැනල් අංක 46 සංකල්ප අංක 46 නැවතත් මුල් පොකුරට එකතු වුණා. අපි ප්‍රධාන පොකුරට ක්‍රීඩකයන් එකතු වුණා නැවතත්. ඉතින් පළමු සහ දෙවන ක්‍රීඩකයා ඉදිරියෙන් ගමන් කරනවා. මම හිතන්නේ විනාඩියක සමාරක වැඩි කාල මොනවාක් ඇතිවෙනවා. ඉතින් ඉදිරියෙන් ගමන් කරන ක්‍රීඩකයාගේ අයියා ඉන්නවා මේ පොකුරේ ඉන්න වේගය වැඩි කරන එකක් නැහැ. බෙදාගන්නට අවස්ථාව සැලසෙනවා. ඉතින් ඒක මේකට උත්සාහ කරනවා. මුල මැද ලෙස මුද මැද අගලේ දෙදෙනා දිලි ජයසංකේත දිලි ටෝපි සජීවීකරණය ඉතින් සෑමෝම ෂෙයා කරන්න ලයික් කරන්න. Jahan yang hadir wadian lagi bola teman sandia පහන් කොට පුතේ පස්සේ කිනි කොට දඟලන්න කියන්න තව පහන් නේද? ප්‍රධාන පොකුර ඉතාමත් ස්ලෝ වුණා. අපේ විනාඩියක අමාරක් විතර තියෙනවා අපේ. අමාරක් තියෙනවා. නෑ. ඉස්පාරක් නෑ. බය වෙන්න එපා. වෙන මොකුත් නෑ මැද. සංජයගේ බයික් විතරයි. දැන් කතාලේ දුගාවට යන්න.
40යි. මොන යූසුප් වේගේ වැඩි කරනවා ඉවර පොකුරේ මිදීමට අය උත්සාහ කරන්නේ යූසුප් පිට ගියා. ඔහුගේ මල්ලි තමයි ඉදිරි පෙළේ ගමන් කරන්නේ. විනාඩියකමාර විනාඩි දෙකකට කාල පරාසයක් හදාගෙන තියෙනවා ඔහුගේ මල්ලි. ඉතින් ඔහු ප්‍රධාන පොකුරේ මිදී ඉදිරියට යන්න උත්සාහ කරනවා. අපි බලමු. කිලෝමීටර 10යි 10යි. මෙම ක්‍රීඩකයින් මම අනිවාර්යයෙන්ම පණිවිඩය ලබා දෙනවා. මොකද පණ්ඩල ප්‍රදේශයේ වයස අවුරුදු 25 පහළ තරගයක් සංවිධානය කරනවා සිරිරාජා පණ්ඩල සයිකේ ක්‍රීඩකින් දෙදෙනා හොඳ සංකල්පයක් තියාගත්තොත් දෙවෙනි ක්‍රීඩකයාට යාමේ හැකියාව තිබෙනවා. දෙවෙනි පොක්කක් වශයෙන් උඩ ක්‍රීඩා කරන්න පුළුවන්. ඉතින් දෙදෙනාගේ වේගය සහ කැපකිරීම තියෙන්න ඕනේ. ඉතින් ඉදිරිය වදින්න ඕනේ. ෆ්‍රන්ට් එක දෙන්න බැත්තොත් තරගය වෙනස් කරන්න පුළුවන්. දෙවෙනි ක්‍රීඩකයා ගාවට යන්න පුළුවන් යූසුෆ්ට. මොකද පළවෙනි ක්‍රීඩකයා ගාවට යාමට අවශ්‍ය තවත් වට පහක් තියෙනවා. වතුර උගුරක් හොයලා දෙන්න බැයිද? බෝතලයක් ගියන්න බාර. ගියා බාර වතුරක් තියන්නකෝ. දාන්න බෑ. දාන්න බෑ රේස් එක අස්සට දාන්න බෑ. දෙන්නේ. පාර කියන්න යන්න දෙන්න බෑ. යන්න දෙන්න බෑ. මේ මල්ලි ඉස්සරහා ට්‍රැෆික් ඉන්නවා කිව්වොත් ලෙඩක් ඔයාට. මොන් කැමරා කරන්නේ යන්න. ඉස්සරහට කරා ඉස්සර කරේ නෑ නේ. හරි. එමෙ යන්න දෙන්න බෑ. ටිකට් එක ගිහලා ළමයි වට්ටන්න. අයි. හරි. දාමුගේ හත් ඔක්කේ වැඩ දාන්න එපා. බයික් එක යන්න දෙන්න එපා පිටිපස්සේ. අනේ ඵලයක් හුත්ත යන්න. අර ට්‍රැෆික් එක යන්න ඉවරයි. ට්‍රැෆික් එක ඉවරන කාට වැඩේ කරලා දෙන්න. කරන්න වීඩියෝ එක මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. සවුන්ඩ් කොහමද? රූපරාම බෑග් එක කියන්නේ. යූසුෆ් පිට ගියා.
හරි ඉඳලා තමයි පළවෙනියම ගන්න වෙන්නේ නේ. ඒක ගන්න බෑනේ. අපි ඊළඟට වයිකාලන්ති කොයි වයිකාලන්ති ගෝලවත්ත මන්සන්තිය කාලපරාසය ගත්තොත් එහෙම විනාඩියකට යාගේ කාලපරාසයක් තියෙනවා. තප්පර 40ක විතර කාලපරාසයක් තියෙනවා. ඉතින් ඔය බලන් හැමෝම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මුල බැද අග ලෙසට පිටට ඩිලි ජයසංකේත ඩිලි තෝපි සිනා සජීවීකරණය පිටාසෝඩියේ ඩිලි ජයලාල් කුටියව තමයි මතක් කරනවා. අසනීප තත්ත්වයකින් වෙනවා කිව්වා. ඉතින් ඉක්මන් සොයා දුක් ප්‍රාර්ථනා කරගෙන ඒ වගේම සජීවීකරණය ජීවිතයේ සහෝදරයන් අපි මොහොතේ මතක් කරනවා. ඉරකේ වැට්ටොත් එහෙම ඉන්නේ නෙමෙයිනේ. ඔක්කොම වැටෙනවානේ. තේරෙනවද? ඒක තේරුම් ගන්න. හොඳයි. අපි මේ පැත්තේ ගියා හරියට. වතුර ටිකක් බොනවා මොකද ගන්න? අපි මේ පැත්තේ. එහෙනම් මේ පැත්තේ යන්නේ. වතුර ටිකක් බොන්න. මට මූඩිය වැටෙනවා. අනේ නංගි අර මූඩිය අරන් බොන්න. අයියා යන්නේ. බීලා දීලා යන්නම් පුළුවන්. ඔයාලා ඉන්නවනේ මෙතන නේ. ඔව් ඔව්. අද ලේට් කරනවා. තව හතරද? අපි මෙහෙන් යන්නේ. මෙහෙ යන්නේ. පොකුර ප්‍රධාන පොකුර ඉදිරියට එනවා. ඉතින් අපි යන්නේ පළමු ක්‍රීඩකයා සොයාගෙන.
6ක වටේක මොකද ඉදිරියට යන්න බෑ නම් තාපස් ගන්න උත්සාහ කරන්නේ. 6යි වටයක් 10යි. මුල් පොකුරෙන් මිදලා මේ තරකරුවා සංයම වේගයෙන් කලක්වන ආකාරය දිමිති වෙන්නප්ප පොලිසිය අපේ ස්තුතිවන්ත වේ යුතුයි. ප්‍රතවාහන අංශයේ නිලදරුවන් සහයෝගය ලබා දෙනවා වෙන්නප්ප පොලිසිය පොලිස් නිලදරුවන්. ट्रेल बाइक क्या सर ओ मैंने पालमु क्रीडकයා ඉතින් විනාඩි දෙකකට යාගේ නානවා පුරා ක්‍රීඩකයේ ඉතින් යයි ගන්න බෑ ඔගේ අංගයන් ඉන්නවා දෙවනි පොකුරේ තුන්වෙනි අවසේ साढ़े योसो वैकाल सिद्धार्थगम पुंची दरुवान संविधाने करने लमा समाज पुंची लमा समाज संविधाने करने पार्ले सवारी वैसा उदाहरण में मारे पार्ले समाज साढ़े योसो पीड़ गया ये मूल पोगरे में जी विनाट दे काल बना सकते हैं मूल पोगरे में जी विनाट दे करे हैं ये काल बना सकते हैं मतलब සහයෝගය ලබා දිය යුතුයි. ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කවුරු හරි ආධාර උපකාර කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඉතින් ක්‍රීඩකීන්ට ඉතින් අවස්ථාව සලසා දෙන්න ජාත්‍යන්තරයේ ජයගත හැකි ක්‍රීඩකීන් වෙනවානේ හොඳ වේගයක් තියෙනවා මුල් පොකුරෙන් මිදී ඉදිරියට යනවා තාක්ෂණයේ ඔග්ගුවේ කරගන්නමින් තමාගේ දෙපායේ වාරුව ශක්තිය පාපැදියට යොමු කරමින් ඉතාමත් හොඳ කාල පරාසයක් ගොඩනගාගෙන තියෙනවා මෙම ක්‍රීඩකයා යූසුෆ් ක්‍රීඩකයා අංක 48න් ඉතින් කොහොම ලස්සන හැඩයක් තමයි තියෙන්නේ පාපැදිය තුල රාම් ලබා දීමට අපි උත්සාහ කරන්නේ ඉතින් ඇත්තටම රාම් රාපුවක් Alat pada tunai ya Mali ganti pasar hari පිටපස්ස දෙන්න දෙන්න බෑ හරියට. විනාඩි දෙකකට වැඩි. හරියට දාන්න දෙන්න බෑ පිටපස්ස කියන්නේ. විනාඩි දෙකකට වැඩි. අයියා ඉන්නේ අනිත් එක්ක වගේ. එකක් කියනවා අරුව එන්නේ පාල් ගන්නවා. උන්දල මේ කොල්ලයි අයියා ඉන්නේ. නගලා ඉන්නේ. නගලා කියන්නේ අයියා එනවල අල්ලයි උව. ඔයා ඕගාට පදින්නේ. අයියා ඌ අල්ලා මෙතනට එන්නේ නැහැ ඔයා ඔහොම යන්න. අපි වයිකාල හන්දිය ඉඳලා යන්න.
වයිකාල වංශාන්තියට ඉතාමත් ආසන්නයි. වයිකාල වංශාන්තියට ආසන්නයි. මෙයා දුරින් අල්ලා ගන්න. මෙයා ගන්න වත්තන පොඩ්ඩක්. අයියා මොකද හිතන්නේ තරගේ ගැන? පොඩක් කතා කරමු. තරගේ නම් සුපිරි අතරම වැඩි යන්නේ හොලන්නේ. ඕගොල්ලෝ ගන්න. ඇත්තටම තරගේ ගැන කියන්නේ ලාභාල් ළමයි මේක තමයි වෙන්න ඕනේ. මේ වගේ තරග තමයි තියෙන්න ඕනේ. ඇත්තටම ඉස්සරහට කරද්දි මේ මොකද තරග බෙදා ගන්න වැඩ කරලා වැඩක් නැහැ. අනිවාර්යෙන් මේ වගේ තරග ඉදිරිපත් කරන්න ඇත්තටම සතුටුයි. අපි ඉන්න උදව් කරන්න. වයස අවුරුදු 19න් 15 බංගද අවුරුදු 16 ක්‍රීඩකයෙක් තමයි ඉදිරියෙන් ගමන් කරන්නේ. අයියා මලෝ දෙන්නම ඉන්නවා. ඉතින් එයයි වටිනාකම තරගේ අනිවාර්යයෙන් තපොඩ පතර ගන්න. ඉතින් මැදම තියා ගන්න නැත්නම් ඇරලා දායි පිටිපස්සෙන් ඇවිල්ලා. අයියා පොඩි ෂෝට් වීඩියෝ කෑලි ටිකක් අහගන්න. ඉතින් විනාඩි 2කට එහා ගිය කාල පරාසය රඳවාගෙන තිබෙනවා මුල් ක්‍රීඩකයා යූසුෆ් ක්‍රීඩකයා ප්‍රධාන පොකුර සමගින් ගත්තොත්. ඉතින් අයියායි මල්ලි දෙන්නම තියෙනවා මේ තරගය තුල. මල්ලි ඉදිරියෙන් ගමන් කරනවා. අයියා 3යි. මේක ඉතින් එන්නේ එතකොට 2යි. ඔව්. ආදන්න. ඉතින් වයිකාල වංශාන්තිය අපි රැඳී සිටින්නේ. අර එන්නේ දෙන්න. ඕක ගන්න එහාට දාන්න. එයා මෙහෙට එන්න බලන් ඉන්නවනේ. දාන්න එපා. ඒ දවන්න නැහැ ගුරුවෙක් මා. ගුරුවෙක් යකෝ මෙහාට ගන්න කියන්නේ හුත් කිව්වලට. ගෑනු කෙනෙක්. එයා මෙලා බය වුණා. එයා ගෑනු කෙනෙක් බය වුණා ඒක. අයියා තමයි යනවන්නේ ඉන්නේ. යෝසප් අංක 49. ඉතින් ගමන් කරන ක්‍රීඩකයාගේ අයියා මොහමඩ් යූසුෆ් අංක 43 සිටිනවා. ක්‍රීඩකයින් දෙදෙනයි. ඉතින් පළවෙනි පොකුරේ සිටින අංක 49 ක්‍රීඩකයාගේ මල්ලි තමයි ඉදිරියේ සිටින්නේ. ඉතින් තරගයේ වේගවත් කරන්නේ නැහැ කිසිසේත්ම. සම්පත් විශාන්ත තිබුණා. ගම්බාදිසි පාබෑ සම්මේලනයේ නියෝජනය විනිසුරු සහයෝගය අද ලබා දෙනවා. සම්පත් ආඥා මොකද ඉතින් තරගය ගන්න තරුණ ක්‍රීඩකයින් පොඩි දරුවෝ දැන් තමයි කියන ඉස්සරහ කලවන. ඔව්. ක්‍රීඩකයින් ඉන්නවා. ඉතින් 6ක් ඉන්නවා. ඕම ඇත්ලා ඉන්නේ. ආදාරව තරඟ කරනවා. ඔය තරගේ නියමයි. අනිවාර්යයෙන් අපි නියමන වැඩේ පවත්වලා තියෙනවා. යතුරු පැති නෑ. නතුරු පැති නෑ. සීමාවෙන් වැඩක් කරනවා. විශාන් සම්පත් ඉතින් මේ දින්නේ ප්‍රධාන සංවිධායකතුමා විශාන් සම්පත් ඉතින් විශාන් ලාල් විශාන් සම්පත් ඉන්න විනිසුරු විශාන් ලාල් ප්‍රධාන සංවිධායක. ඉතින් තරගේ වේගවත් වෙන්න ප්‍රධාන කොංග්‍රස් ඉතින් ගමන් කරන විනාඩි 2කමාරකට කාල පරාසයක් තියෙන මුල් ක්‍රීඩකයා සමග. ඉතින් මුල් ක්‍රීඩකයාගේ අයියා තමයි මෙතන මේ ඉන්නේ. අංක 49. ඉතින් ඔවුන් කොංග්‍රස් මිදී යෑමට උත්සාහ කරනවා විදි විට. ඉතින් මට ඇත්තටම මෙව තරගයේ මතක් වෙනවා අපේ වටිනා ප්‍රදේශයේ තිබුණාට ප්‍රදේශයේ නියෝජනය කරපු ක්‍රීඩකයන් දෙපළක් හිටියා. අයියා මනෝ වසන්තතා ප්‍රසන්න මතක් වෙනවා. ඒ වසන්ත කිව්වම සමෘද්ධි නොතරයි පද එලි දක්වන දවසේ නුවර ඉඳන් කොළඹ පාපැ සවාරියේ ප්‍රථම ස්ථානයේ ස්ටෑන්ඩ් පාපැ සවාරියේ
සමුද්‍ර නිකටපත් විවෘත කරන දවසේ ඉතින් ඒ අයියාමලෝ තමයි පැත්තේ ප්‍රසන්න සහ වසන්ත ඉතින් ඒ දෙපළ මතක් කරනවා මේ යෝසප් ක්‍රීඩකින් දෙපළ අංක 49 මොහමඩ් යෝසප් ඊට පස්සේ අංක 49 සාරිත් ඉතින් අයියාමලෝ හරි මල්ලි හරි යනකම් දෙන්න බෑ බහලා දෙන්න ඔයා. යනකම් දෙන්න බෑ නැක්කොත් හරි නෑ ඊට පස්සේ. ඔව් හරි නෑ නේ අපිට නෑ. ඔයා බහලා දෙන්න. නවත්තලා දෙන්න සපෝට් එක. ඔව්. ඔයා නවත්තලා සපෝට් එකක් දෙන්න මල්ලි. ඉතින් ප්‍රධාන මිනිසුරුවන් වශයෙන් ඉන්නවාද සම්පත් ක්‍රිෂාන්ත ඒ වගේම ක්‍රිෂාන්ත ලාල් සිටා ප්‍රධාන සංවිධායක වශයෙන් වයිකාල සිද්ධාර්ථ ගමේ ඉතින් මල්ලි ඉදිරියෙන් ගමන් කරනවා. ඉතින් අයියා ඉන්නවා දෙවෙනි පොකුරේ. අර කවදා හරි දවසක ශ්‍රී ලංකා යුද හමුදා නියෝජනයක් වෙයි, ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජනයක් වෙයි, ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජනයක් වෙයි. මෙම ක්‍රීඩකීන් එතරම්ම සුබ අනාගතයක් පැහැදිලි අනාගතයක් තිබුණා මෙම ක්‍රීඩකීන් ඉදිරියට හොඳ තරග පවත්වන්න පුළුවන් ශක්තියක් ලැබෙයි. එහා පැත්තෙන් ගන්නවා එහා පැත්තෙන්. ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැනි රාජ්‍ය ආයතන නියෝජනය කරන්න ශක්තිය ධෛර්යය මෙම ක්‍රීඩකීන්ට ලැබේ. ඉතින් ඔවුන්ව දිරිමත් කරන්න ඕනේ, ඔවුන් ඉදිරියට අරන් යන්න ඕනේ, ඔවුන්ට ක්‍රීඩාවට අපි උදව් කරන්න ඕනේ. මෙවැනි තරඟ තමයි සජීවීකරණය දිය යුතුයි. මොකද ලෝකයා දකින්න ඕනේ මේ පාපැදියේ තියෙන්නේ කොතනද, මොකද වෙන්නේ කියන එක. ඉතින් වටිනා කියන ගමක් ඉතින් ඉතිවන්ත වෙනවා. නැවත නැවතත් මේ තරගය සඳහා අතහිත දායකත්වය අනුග්‍රහයන් ලබා දුන් මේ සියලු දෙනාම පුංචි අපි සමාජයට ළමා සමාජය සංවිධානය කරන පුංචි අපි ළමා සමාජය ඉතින් ඔවුන්ගේ උත්සාහය මල්පල ගැටුමක් කියන්න පුළුවන් 2025 වර්ෂයේ ඉතින් අපි බලමු 2026 වර්ෂයේ මීට වඩා හොඳ මාර්ග පද්ධතියක් යොදාගෙන මීට වඩා හොඳ තරගයක් පැවැත්වීමට උන්ට සහයෝගය ශක්තිය ධෛර්යය ලැබේවි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අන්තිම වටේ ඉඳන් අරයත් එක්ක ගිහිල්ලා යාව දීලා සිංගාල මේකව ගන්න ෆිනිෂ් එකේ. හරිද? පාරේ තියෙනවා. පොඩි වැඩි රැල්ලකුත් ආවා නේද? එහෙමම ගියා. පොඩිය කෙනෙක් කියන්නේ වයින්නේ ඒක කිව්වේ චූඩිය කිව්වේ සම්පත් අංක 43 සම්පත් ක්‍රීඩකයා අංක 43 වට දෙකක් තියෙනවා. කවුද මන් දැම්මේ? ස්ටෙක් එකේ. කවුද? ඉසුමයි. අරින්න ගන්නේ. ඔයගොල්ලෝ වටන්න බිහරක් වගේ. හැමෝම ෂෙයා කරන්න වීඩියෝ එක ලයික් කරන්න.
3 දෙනායි පළවෙනි ක්‍රීඩකයා සමග විනාඩි 3කට ආසන්න කාල පරාසයක් මේ වන විට පැහැදිලි රූපරාම ලස්සනයි හොඳටම තියෙනවා සේනායියේ ගොඩාක් ස්තුතියි සේනායියේ අවුරුදු 19න් පහළ තරගය ඉතින් මේ මුල් පොකුරේ එක් ක්‍රීඩකයෙක් ගමන් කරනවා ඉතින් දෙවෙනි පොකුරේ ක්‍රීඩකයන් 3 දෙනයි 3 දෙනෙන් මේ අංක 49 යූසුෆ් ක්‍රීඩකයාගේ මල්ලි තමයි ගමන් කරන්නේ මම හිතන්නේ වයස අවුරුදු 16 ක්‍රීඩකයෙක් ඉතින් අයියා මලෝ මල්ලි ඉන්නවා ඉදිරියේ විනාඩි 3ක කාල පරාසයක් ඉතින් දෙවෙනි පොකුරේ ඉන්නවා අයියා ඉතින් අර රාජ්‍ය ආයතන එහෙම නැත්නම් ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කරන වගේ තමයි ඉතින් අපි දන්නවා යුදා මුදා ක්‍රීඩකයේ ඉදිරියට ගියොත් ඉතුරු ක්‍රීඩකයින් ඉදිරිය පදින්නේ නැහැ ෆ්‍රන්ට් එක පදින්නේ නැහැ ඉතින් ඒ ආකාරයෙන් මල්ලි ඉදිරියේ ඉන්නේ ඉඳලා ඉතින් අයියා දෙවෙනි පොකුර මැද ඉන්නවා ඉතින් එහෙම තමයි ක්‍රීඩාවේ නමුත් අනිත් එකයි ඉතින් යන්න ඕන නම් එතකොට යන්න ඕන ඕනම කෙනෙකුට ජම්ප් කරලා යන්න පුළුවන්. ඉතින් කාගවත් අතපය වැදලා නැහැ. ඉතින් ක්‍රීඩාව එයයි තරගයක් බලා ගන්න පුළුවන් මේ 3 දෙනා අතරේ. ඉතින් අපි අවසන් රටේ ක්‍රියාත්මක වෙලා තිබෙන මුල් ක්‍රීඩකයාගේ අපි දැන් ඉතින් යන්න සූදානම්. කොච්චර වෙලාවට තාන්න ගිහිල්ලා විනාඩි 2කට වැඩිද? ලංකරන්න බයික් එක පිටිපස්සේ තියාගෙන අංග 44 ක්‍රීඩකයෙක් නිසා ඉතින් ඒ කියන්නේ හොඳ අවබෝධයකින් තමයි ක්‍රීඩා කරන්නේ තරගේ පෙන්නන්න ඕන දැන ඔහු පෙන්නන්න මාව අරන් යනවා ඉතින් කොහොමද කරන්නේ විනාඩි කීයද ගිහිල්ලා කොච්චර වෙලාද ගිහිල්ලා කොච්චර වෙලාද මොකද එළවම නැත්තම් පිළිෂකට යයි අවසන් රටය ආරම්භ කරලා තිබෙන්නේ තරගේ බලමු ප්‍රථම ක්‍රීඩකයන් අපි ඔහු බවට යන්නේ
සායිඩ් ක්‍රීඩකයා සායිඩ් අංක 48 ඉතින් හොඳ ජම්ප් එකක් ගන්නවා කොල්ල ඇත්තටම දෙවන වටේම තරගය වෙනස් කරපු ක්‍රීඩකයෙක් දෙවන වටේම තරගය වෙනස් කරපු ක්‍රීඩකයෙක් ඒවයි සායිඩ් සුපිරි වෙහෙතරවත් පත් වෙලා නැහැ ඉතින් ඇත්තටම වෙහෙතරවත් පත් වෙලා නැහැ කිව්වොත් කිලෝමීටර් 60ක තරගය සායිඩ් ක්‍රීඩකයා ඉතින් අයියා ඉන්නවා දෙවනි පොකුරේ ඉතින් අපි බලමු අවසන් ජය රේඛාව ස්පර්ශය කිරීමටයි මේ ජවයේ වේගය වැඩි කරන්නේ ඉතින් පාපැති අනාගතයේ කවදා හරි දවසක ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා පොලිසිය වරාය අධිකාරිය වැනි ආයතනයන් නියෝජනය කරයි මේ කුංචි ක්‍රීඩකයා සායිඩ් ක්‍රීඩකයා හතේ දාන්න මේ කුංචි වීඩියෝ එකේ වටේ දාන්න කුංචි වීඩියෝ තිරේ දාන්න වටේ මේ කුංචි වීඩියෝ තිරේ දාන්න වටේ මොකද වයස අවුරුදු 16ක ලාබාල ක්‍රීඩකෙක් වයස අවුරුදු 19 පහළ සියලුම ක්‍රීඩකයන්ට මේ වන විට අභියෝගයක් ලබා දී වෙනවා මොහුගේ අයියා ඉන්නවා දෙවන පොකුරේ අපි බලමු සහෝදරයන් දෙපළ මේ තරගයේ පළමු දෙවන ස්ථානයන් බෙදා ගනීද කියලා අපි බලමු. ඉතින් ඔහු බොහොම උද්‍යෝගයෙන් පාපැති ජවයේ ශක්තිය ලබා දෙනවා. ඉතින් කුංචි අපි ළමා සමාජයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ක්‍රිෂාන්ත ලාල් සහෝදරයන්ට ස්තුතිවන්ත වෙනවා. මෙවැනි තරග සංවිධානය කරලා මෙවැනි ගමේ ක්‍රීඩකයන් ඉදිරියට ගෙනීම ශක්තිය මොකද පුත්තලම් දිස්ත්‍රික්කයේ පමණක් නියෝජනය ලැබුණු තරගයක්. ඉතින් අපි මතක් කර යුතුයි සඳරුවන් බිඳු මතක් කර යුතුයි. ඒ වගේම අපි මංජනායක ඔහුගේ ඕනෑමද මෙහෙම දෙන්න පුතේ ස්පීඩ් එකක් නැහැ නේ ස්පීඩ් එකක් ඕනේ නැහැ නේ කොහොමද මම හැරෙන්නද එහෙම දෙමු ඒකට ඇති ඔව් පිටිපස්සේ මම මෙයා පිටිපස්සේ මම නැගිටලා දෙන්නම් ඉතින් නමිත් මංචනායකගේ ගම් විදේශ ඉතින් මේ අනාගතය හදන්නේ පාපැති අනාගතය හදන්නේ මේ ගම්වාසී සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා ආධාර උපකාර අත්හිත සමාදර දායකත්වයේ ලබා දුන් සියලුම දෙනාට ඉතින් මෙවැනි පුංචි ක්‍රීඩකයන් ලෝ තලයට ගෙනීමට ඉතින් සහයෝගය ලබා දීම ඉතින් ජාත්‍යන්තරයේ ජය ගැනීමට නම් මෙවැනි තරගවල සහභාගී වෙන්න ක්‍රීඩා කරන්නේ අත්සන්නාදී ලබා දෙනවා මෙන්න ජයග්‍රහණය ප්‍රථම ස්ථානය පුංචි අපි ළමා සමාජයේ හරවන්න පුංචි අපි ළමා සමාජයේ සුවිශේෂී දත්තාවිස්කම් ප්‍රාප්ත ක්‍රීඩකයා තරගය නිම කරන මම හිතන අනෙක් ක්‍රීඩකයන් සියලුම ක්‍රීඩකයන් අභිභවයෙන් යොන් ක්‍රීඩකයා ඒ තාමත්ම සුවිශේෂී දත්තාවිස්කම් ප්‍රාප්ත ක්‍රීඩාලු හිතවන්නේ ඒ තාමත්ම ලස්සන පුරු තරගතාවක් ගෙන දුන්නා අද මේ තරගයේදී පළමු ක්‍රීඩකයා තරගය නිමා කරනවා අපි දෙවන පොකුර අරගෙන එන්න දෙවන පොකුර ඔහුට තවත් වටේක අතිරික්තයක් ලබා දී තිබෙනවා එම ක්‍රීඩකයා වටේක අතිරික්තයක් ලබා දී තිබෙනවා හතරවෙනි තරගයේ සජීවීකරණය යෙදුනේ ඉතින් ස්තුතියි මායක රැඳී සිටි සියලුම දෙනාට ස්තුතියි ඒ වගේම ක්‍රිෂාන් ලාල් සහෝදරයා සහයෝගය ලබා දෙනවා ඉතින් යතුරු පැදියෙන් ඉතින් කර්තා කර යුතුයි ඇත්තටම හොඳ තරගයක් අද දවස පුරාවටම ඔව් ඉවරයි ඉවරයි ඕකේ දැන් ඕකේ යන්නේ මේගොල්ලෝ ඉවරයි අර කොල්ලයි පොඩි එකයි ඉවරයි ඔව් වටේක අතිරික්තයක් තිබුණු ක්‍රීඩකෙනුත් තිබෙනවා ඩිලී ට්‍රෝෆි DI LI
TROPHS නෑ ඩිලීට් රෝපි කියලා ගහන්න DI LI උනේ මේ අන්තිම මොනේද මේ ඉවරයි දැන් ඔක ඔව් 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 ආපුදේ මේ තියෙන්නේ ආ මේ මේක මේ මොනවාද මේ මට විනාඩි 10ක් දෙන්න පොඩි වැඩකින් ඉන්නේ හදිසි පොඩි එකා ගැව්වා නෑ ඔය වැඩකාරයා මේ දෙවෙනි යන්නේ නෑ නේ ඔය වටයක් මීටර් එක යන්නේ වටයක් තියෙනවා ඒ අනෙක් කෙනාට වටයක් තියෙනවා දෙවැනි පොකුර අංක 49 අංක 43 අංක 41 සම්පත් සිටින අංක 49 වෙනවා ඉතින් ඉතල වැඩ තියෙන්නේ නේද අංක 49 අංක 41 සෙහාර අංක 43 සම්පත් ඉතින් මේ පොකුරේ හොඳ ස්පීඩ් එකක් ලබා බලා ගන්න අවස්ථාව සැලසෙයි අපිට අපි බලමු ස්පීඩ් එක බලා ගන්න ලැබෙයි අපිට බලමු කට්ටේ බෑන්නනේ කොල්ලා දැන් තරගේ ඉව කර කොල්ලා ලොක්ක බෑන්නා දෙවෙනි කට්ටේ බෑන්නනේ ලොක්ක බෑන්නා ඔව් ඉතින් අදදාම් කියන ඉව කරනවා අපි අතර නැවතිලා ඉතු ටික ගමු ෂේ තා පොඩි වෑන් එකේ වදිනවා අයියේ දැක්කා නේද ඈ අර වෑන් එකේ වදිනවා තා පොඩි ඒව නවත්තන්න දෙන්න හොඳ නෑ අනේ නෑ කට්ටේ බෑන්න ලොක් එක බෑන්න අරයාගේ බැන්ඩ් එක බෑන්නා අර වෑන් එකේ වදින එක තමයි කියන්නේ දෙන්න හොඳ නෑ නවත්තන්න 99න් බේරුනේ ලොක් එක බෑන්න පුතේ මේ ඉන්නේ අද තරගේ ප්‍රථම ස්ථානයේ පොඩ්ඩක් කතා කරමු ඉතින් වයස අවුරුදු 16යි 19 15 තරංගයේ ඉතින් සාහිත් පොඩ්ඩක් කතා කරමු කොහමද අයියා තුන්වෙනියා අයියා 3 හරි 4 හරි ඔව් මට සහයෝගය දෙන ඔක්කොටම ස්තුතියි කොමින් හොඳ තරගයක් දෙවෙනි වටේම යන්න ඔව් තරගයක් ලබා දුන්නා ඔව් දෙවෙනි වටේම ගියා නැද්ද ඉතින් ලාභාල ක්‍රීඩකයෙක් හොඳ පුහුණුවක් තියෙන ක්‍රීඩකයෙක් මම හිතන්නේ අයියාට දෙවෙනි ස්ථානයේ තිබුණා නමුත් ඔහුගේ මේ පැඩල් එක බැන්නා ඉතින් අවසාන මොහොතේ ඉතින් ඒකයි අපි ආරක්ෂාව සහ ක්‍රීඩාව ප්‍රගුණ කරන්න ඕනේ හැම දෙයක් ගැනම අපි සැලකිලිමත් වෙන්න ඕනේ තරගයකට සහභාගී වෙද්දී ඉතින් පුතේ අනිවාර්යෙන් ඔයාගේ ජයග්‍රහණය අපි අගය කරනවා මේ ළමා සමාජය සහ අතහිත දුන් සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා මෙවැනි තරගය තුලින් තමයි ක්‍රීඩකයන් ඉදිරියට යන්නේ අපි බලමු ඔය බලන්න මල්ලේ බලන්න ඉතින් තවත් ක්‍රීඩකින් වෙලාවක් කාල වේලාවක් කියයි ඔව් මේ ස්ථානට එන්න සම්පත් කුසාන්ත ප්‍රධාන වෙනසු වශයෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා
මේ අර අනිත් කට්ටිය ගේන්නේ බයිසිකල් යවනවාද මොකද කරන්නේ? මොකද? තව පිටිපස්සෙන් ඉන්න වට වැදිච්ච කට්ටිය. බයිසිකල් එකක් යවුවනම් හොඳයි. හොඳයි නේද? අයියේ. උන් ඉන්නේ. මම ලස්සනයි. දෙකද පුතේ? තුන්වෙනි ස්ථානය. පොඩක් කතා කරමු අංක 49 සම්පත්. පමි. සමිත්. ඉතින් මොකද හිතන්නේ තරගය ගැන? හොඳයි. හොඳ තරගයක් දුන්නා. ඔව් පුත්තලන් දිස්ත්‍රික්කයට හොඳ අභියෝගයක් ලබා දුන්නා නේද අද? ඔව්. සියලු ක්‍රීඩකයින්ට. ඉතින් සුපතනා පුතේ මෙවැනි තරඟ පාත් වෙන සෑම සියලු දෙනාට සහ අතහිත දුන් සියලු දෙනාට මමත් ස්තුතිවන්ත වෙනවා. මෙවැනි තරඟ වලින් තමයි ක්‍රීඩකයින් ඉදිරියට යන්නේ. ඉතින් වටිනාකම තියෙන එතන. ඉතින් පුත්තලන් දිස්ත්‍රික්කයේ නියෝජනය අපි දන්නවා සඳරුවන් පින්තු. ඉතින් ඒ තැන ඔබට ලැබෙවි කවදා හරි සුපතනා පුතේ. ඔයා කීයද පුතේ? ආවේග එක දැන් මං චේනේ. අංග 45. අංග 45 කොහොමද පොකුරේ අභියෝගේ? අභියෝග ගැන හස්තිවා. හොඳ අභියෝගයක් තිබුණා නේද? ඉතින් හොඳ තරගයක් හොඳ සංවිධානයක්. ඉතින් සෑම සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙමු. පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරපු තරගයක්. ඉතින් සුප්පතනා පුතේ ජය වේවා. Nanti mari helmet lagi dia. Nampak. Mari foto ටික දාන්න. තවත් ක්‍රීඩකින් කීප දෙනෙක් පැමිණියේ නියමිතව මොකද වට වැදිනු ක්‍රීඩකින් සිටනවා. අවාසනාව අපි දැක්කා අවසාන මොහොතේ මං හිතන්නේ පැඩල් එක පැන්නා. අනතුරුකුත් ආසන්නේ මං දැක්ක වෑන් එක එතන ඇත්තන විශාල බාධාවක් නේ පුතේ. මොකද හිතන්නේ මල්ලි පළවෙනි ස්ථානය ලබා ගත්තේ? ඒ ගොඩක් සතුටුයි. මල්ලි යන ඉඳන් මම පැද්දෙත් නෑ. ඔව්. ස්පින් දෙනා බලාපොරොත්තු වෙදී අවසාන කට්ටේ පැන්නා. කට්ටේ පැන්නා ඔව්. ඉතින් ඒ ඉඳලා තුන්වෙනි ස්ථානය ලැබුණා නේද? සුප්පතනවා. හතරවෙනි ස්ථානය ලැබුණා. ඉතින් මල්ලි නිතරම ඇහුවා අයියා කොතනද ඉන්නේ කියලා අපෙන්. ඉතින් ඇත්තටම පැඩල් එක පැන්න මං හිතන්නේ ආබාධයක් තිබුණාද කලින්? කලින් තිබුණේ නෑ නේ පුතේ. ඒක තමයි හදිස්සිය. අයි මොකද උනේ? ඒ කට්ටේ පැන්න ඒක හිතන්න එපායි. ඔව් වෑන් එකේ වදිනවා දාපොටෙන් දෙන්නම වදිනවා ඈ. මෙයා ඉස්සර කරපු රයිඩ්ත් වදිනවා වෑන් එකේ දාපොටෙන්. ඉතින් සහයෝගය ලබා දෙන අය ඉතින් ඇත්තටම බොහොම දුකෙන් ඉන්නේ සහයෝගය ලබා දුන්න එක්කෙනා. ඌට 4 වෙනි ස්ථානෙ හිමි වුණා කියලා අංක 49 සාහිත්‍ය ගන්න ගොඩක්.
පුතේ කී ස්ථානේ? 8 වෙනි ස්ථාන වගේ තියෙනවා. 8 වෙනි ස්ථානේ හොඳ තරගයක් නේද? ඔව්. දෙවෙනි පොකුරේ ඇවිල්ලා? දෙවෙනි පොකුරේ ඇවිල්ලා සරණක් දුන්නා. ඔව්. අතෑරියේ නැහැ. කොහමද ගමන්න ඉවර කරන්න තමයි වෙලා තිබ්බේ. හොඳයි සුප්පදනා පුතේ පුත්තලම් දිස්ත්‍රික් නියෝජනය ඉතින් බොහොම සංවේදී වෙලා තියෙන සාහිත්‍යයේ කතා කරුමයි පොඩ්ඩක් හිතන්න එපා අවසාන මොහොතේ අවසාන මොහොතේ ඉතින් කට්ටේ අයින් වුණා පැඩල් එකෙන් නැත්තම් තරගේ මීටත් වඩා වෙනස් වෙන්න තිබුණා කෙසේ වෙතත් ස්ථානය ගැන හිතන්න එපා පුතේ ලොකු අනතුරකින් ඔයා බේරුනේ ඒ ගැන සතුටු වෙන්න ඔය හොඳටම ඇටිදී. ඉවන්නේ මම තමයි 10 ඉස්සර. අර පොඩි එක වෑන් එකේ වදිනවා මූණ අමෙන් බේරුනේ යන්නේ අපේ පොඩි එක අර යා පැඩල් එක පනිද්දී ආව ඉස්සර කරපු එකේ ආයි පැඩල් එක බැලලා මේ පැත්තට ගියා ඉඩ නැහැ අර පැත්තේ වෑන් එක වදිනවා සුපිරි වැදිල්ලක් වදිනවා දෙන්න හොඳ නැහැ නේ ඒවා බලන්න ඕනේ කිලෝමීටරයක්වත් වාහන අයින් කරන්න ඕනේ ඔහොම නවත්තන් තියෙන ඒවා හිතුවේ නැහනේ හරි දන් දුවකට මේ ස්ප්‍රින්ට් එක පටන් ගත්ත තැන වෑන් එක ස්ප්‍රින්ට් එක පටන් ගත්ත තැන වෑන් එක ඒකයි උනේ තා බෝඩේ රයිට්ලා දෙන්නම ඉවරයි ඈ ඔව් පැන්නේ ඔව් නැත්තම් හොඳ ස්ප්‍රින්ට් එකක් තියෙනවා නාලාව ගහන උතර එකක් ගහන්නේ. ඔව් යකඩ. නාලා පිපි ඉන්නේ. ගෙදර පිට්ජක් කරනවා ටීවී සෙට් එක නාලාව විතරයි ගහන්නේ. දැන් අපි අනිත් කීඩකින් එනකන් කුසලාන ටික බලමු පුංචි ළමා සමාජය සංවිධානය කරු පාපැස්සා මැරතන් දාවන තරඟයේ ඉතින් වටිනා කියන කුසලාන ටික උන්ට ඒ වගේම සහතිකපත් දමිත් නාලක කියන සුපිරි කියලා ඉතින් ස්තුතියි හැමෝම ෂෙයා කරන්න
පුංචි ළමා සමාජය සංවිධානය කරපු බක්මහා උළෙලේ සින්දාර්ති ගමේ ඉතින් පාපැස් සවාරි දෙකම අවසන් වුණා. ඉතින් හොඳ සංවිධානයක් තිබුණා තරඟ පුරාවටම. ඉතින් අපි තෑගි බෙදා දීමේ උත්සවයත් එක්ක හමු වෙනතුරු සමුගන්නවා.